ගොඩාක් ගැටලු අපිට निराකරණය කර ගැනීම පිණිස පවතින විශාල බාධාවක් තියෙනවා. එතකොට මේ බාධාව පැමිණුණාට පස්සේ ප්‍රශ්නේ විසඳ ගන්න අමාරුයි. ඒ බාධාව තමයි අපිට තරහ යන එක. තරහ ගියාට පස්සේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ගොඩාක් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි තරහ ගැනීම. දැන් සමහර වෙලාවට ගෙවල් වල දරුවෝ හිතුවක්කාරයි කියලා අම්මලා දුකින් ඉන්නවා. ඒ ප්‍රශ්නෙත් අවුලවන්නේ තරහ යෑම තුලින්. ඒ කියන්නේ දරුවන්ගේ හිතුවක්කාරකම් දකින්න මොහොත පාසා දෙමව්පියන්ට තරහ යනවා. ඒතර දරුවෝ හිතුවක්කාරයක වෙනම දුකක්, තරහ යන එක තව දුකක්. ඊළඟට අම්මලා තාත්තලා අපිට සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ කියලා ගෝරණ අඩු කරනවා ළමයි. ඒ ප්‍රශ්නෙත් ඇවිලෙනවා. එතකොට දෙමව්පියෝ නිතර දරුවෝ ගැන හොයා බලන එක වදයක් ළමයිට. ඒක එක දුකක්. ඒ ඉදිරියේ ළමයිට තරහ යන එක ඊළඟ දුක. ඊළඟට බිරිඳගෙන් ස්වාමියාට සැනසෙල්ලක් නැතකොට හැම වෙලාවෙම වද දෙනවා වගේ දැනෙනකොට ඒක ස්වාමියාට දුකක්. ඊට වැඩිය දුකක් තරහ යන එක. ඒ ඉදිරියේ ස්වාමියාගේ ආදරේ සෙනෙහස අඩු වුණාට පස්සේ බිරිඳට දුකක්. ඊට පස්සේ ඒත් වඩා දුකක් ඒ ඉදිරියේ තරහ යන එක. සමහරවිට ස්වාමියා බොනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙලා. ඒතකොට ඒක එක දුකක්. ස්වාමියාගේ අඩන්තේට්ටන් හමුවේ බිරිඳට තරහ යනවා. ඒක ඊළඟ දුක. ඊළඟට සමාජයෙන් අසාධාරණකම් එනවා. ඒ සමාජ අසාධාරණකම් එනකොට ඒවට මුහුණ දෙන්න වෙන එක දුකක්. ඊටත් වැඩිය දුකක්. ඒ අසාධාරණකම් ඉදිරියේ තරහ යනවා අපිට. මේ විදිහට අපේ ජීවිතේ දුක දෙගුණ තෙගුණ කරනවා මේ තරහ යන එක. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙයි අපිට තරහ යන එක අඩු වුණා නම්. ඉතින් ඒ නිසා බිරිඳගේ ප්‍රශ්න වේවා, ස්වාමියාගේ ප්‍රශ්න වේවා, දෙමව්පියන්ගේ ප්‍රශ්න වේවා, දරුවන්ගේ ප්‍රශ්න වේවා, රැකියා කරන ආයතනයේ ප්‍රශ්න වේවා, පාසලේ ප්‍රශ්න වේවා, සමාජීය ප්‍රශ්න වේවා, දේශපාලනික ප්‍රශ්න වේවා, ගොඩාක් ප්‍රශ්න අපිට ඇඟට ගන්න නැතුව ඉන්න පුළුවන්. තරහ යන එක අඩු වුණොත්. මේ තරහත් එක්ක තමයි අපි මේ ප්‍රශ්නේ බදා ගන්නවා. ඒ ප්‍රශ්නේ වැළඳ ගන්නවා. අනිත් එක තමයි ඒ තරහ යාම ඉදිරියේ ප්‍රශ්නේ නැවත නැවත මතක් වෙනවා. මතක් වෙන ගානේ තරහ යනවා. ඒ නිසා පින්වතුනි, මිනිස්යාට බොහෝ දුක පිණිස, අයහපත පිණිස, ඊළඟට සැප තුරන් කිරීම පිණිස මිනිස්යාගේ හිතේ යමක් උපදිනවා නම් මේ ද්වේෂය ඒ දේශේ තරම් භයානකයි. ද්වේෂයේ හිතට ආපු පුජ්‍යලයා ආදරණීය මව්ට පියාට පහර දෙනවා. ද්වේෂයේ හිතට ආපු පුජ්‍යලයා ආදරණීය බිරිඳට පහර දෙනවා. ආදරණීය ස්වාමියාට පහර දෙනවා. ආදරණීය දරුවන්ට පහර දෙනවා. සුරතලුන්ට පහර දෙනවා. නොමනා වචන කියනවා. නරක වචන කියනවා. පරුස වචන කියනවා. තරහ යෑම. තරහ ගිය කෙනා අනිත් එක්කෙනාගේ හිත රිදවන්න පුළුවන්නේ මොන වචනේද? යන්තාක් එයා දන්න වචන අතරින් ඒවම හොය හොයා කියනවා. හිත රිද්දන්න. තරහ ආවට පස්සේ ඒ තරහ ආපු කෙනා බොහෝ අවුරුදු 10 15කට කලින් වෙච්ච පුංචි සිද්ධි ඔක්කොම එකතු කරලා බයිනවා. අමතක වෙලා තියෙන සිද්ධි මතක් කරනවා. විසඳුන ප්‍රශ්න ආය අවසනවා. තරහ. ඒ නිසා මේ තරහ යාම අතිශයින් භයානක දෙයක්. තරහ යාම කියන එක අපේ ජීවිතේ අවුල් වන දෙයක්. ඒ නිසා පින්වත්නි, තරහ යාම කියන එක කොයිතරම් භයානක දෙයක්ද කියනවා නම්, පාරමී දම් පුරන අපගේ මහ බෝධිසත්වයෝ වෙනම පෙරුම්දම් පුරලා තියෙනවා මාගේ සිත තුල තරහ නම් ඇති වෙන්න එපා කියලා. මේ පින්වතුන් කන්න ජාතකය අහලා තියෙනවා නම්,
කන්න ජාතකේ කන්න කියන ඍෂිතුමා අපේ මහා බෝධිසත්වයෝ ශාක්‍යවිඳුගෙන් වරයක් ඉල්ලනවා මාගේ හිත තුල ක්‍රෝධය උපදින්න එපා. මාගේ හිත තුල ද්වේෂය උපදින්න එපා. මාගේ ක්‍රියාවකින් අන් අයට අපහසුාවක් ඇති වෙන්න එපා. සංසාරේ තරහා නොයෑම පිණිස පාරමී ධර්ම පුරලා තියෙනවා මහා බෝධිසත්වයෝ. එතකොට සසරේ තරහා නොයෑම පිණිස පාරමී ධර්ම පුරපු උත්තමයෙක්ගේ අවවාද මේ වෙලාවේ අපේ හිතේ ඇවිලෙන තරහක් ගිනි නිවා ගන්න අපිට උපකාර වෙනවා. ඒ නිසා ලෞතර සම්මා සම්බුදු කෙනෙක්ගේ දහම් අවවාදයක් අද සිහි කරන්නයි කල්පනාව. අපේ හිතේ තරහ යන එක පාලනය කරගන්න මේ ධර්මයේ කොච්චර ආශ්චර්ය අద్භූතයිද කියනවනම් අනිවාර්යයෙන් මේ දේශනාව ඇහුවොත් තරහ පාලනය කරගන්න පුළුවන්මයි. තරහ පාලනය කරගන්න පුළුවන්මයි. වෙනදට වැඩිය තරහ නම් අඩු වෙනවාමයි මේ දේශනාව ඇහුවොත්. එච්චර අනුභවයක් තියෙනවා මේ දහම් කරුණු ටිකේ. ඒක සිද්ධ වෙනවා. තරහ යාවි. නමුත් වෙනදා තරන්නේ. තව තව හිතුවොත්, තව දේශනාව ඇහුවොත් ගොඩාක් තරහ පාලනය වේවි. තව ධර්මයට ආස කළොත් තරහ නැති වෙලාම යාවි. තව ධර්මයේ ඇසුරු කළොත් ඔබගේ සිතෙන් තරහ ප්‍රහාණය වේවි. අපිට තරහ උපදිනවා කියන එක අපේ හිතේනේ උපදින්නේ. අපිට මිනිසුන්ගේ කායික ක්‍රියා, කාය සමාචාර වැරදි වුණොත්, ඒ කියන්නේ අපේ යාළගේ ඉරියව් හැසිරෙන විදිහ අපිට අල්ලන්නේ නැත්නම් ඒ තරහ යනවා. එයා සමහර අයගේ කියන දේවල් අපිට හරි ගියේ නැත්නම් වචනේ ඒ තරහ යනවා. ඊළඟට සමහර අය ඉන්නවා කාලෙන් කාලට පින්දහම් කරගෙන නමුත් ඒ මිනිසුන්ගේ ගන්න ගුණයකුත් නැහැ. ඒ මිනිසු ගැන තරහ යනවා. මෙලොව ගුණයක් නැති අය ගැන තරහ යනවා. පාරේ ඉන්න හිඟන්න ගැන තරහ යනවා. වැඩි ඕනේ පාරේ යනකොට කකුල වැදුනොත් ගල ගැන තරහ යනවා. ඉතින් ඒ නිසා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා ඔය කම්පියුටර් වැඩ කරන ළමයි සමහර ලාවට එයාලගේ වැඩ හිර වුණොත් එහෙම තරහ ගිහලා කම්පියුටරේ පොලේ ගන්නවා. කෝල් කරලා කතා කරලා තරහ ගිහිල්ලා කතා කරන ෆෝන් එකම පොලේ ගහනවා. තරහ යනවා. ඒ විතරක් නෙවෙයි. වචනෙන් කිසි වැරදක් නැති. ක්‍රියාවෙන් කිසි වරදක් නැති. හොඳට පින්දහම් කරන හොඳ සත්පුරුෂයෝ ගැන තරහ යනවා. එහෙනම් කිසිම වැරද්දක් නැති කෙනෙක් ගැන තරහ යනවා කියලා කියන්නේ එහෙනම් අපිට තරහ යනවා කියන එක තියෙන්නේ අපේ හිතේනේ. හරි අපි කියමුකෝ කෙනෙක්ගේ කායික ක්‍රියා වැරදි නිසා තරහ යනවා නම් අපි කියමුකෝ එයාගේ කායික ක්‍රියා නිසායි මට තරහ ගියේ. වචනේ වැරදි නිසා නම් තරහ ගියේ එයාගේ වචන හරි නෑ ඒකයි මට තරහ ගියේ. අනිත කොයි මනුස්සයයි කිසි ගුණයක් නෑ ඒකයි මට තරහ ගියේ කියලා හිතමුකෝ එහෙනම් අපි පිටට දාමුකෝ. එහෙනම් මේ කිසිම වරදක් නැති අය ගැන තරහ යන්නේ ඇයි? ඒ කියන්නේ තරහ යනවා කියන එක තියෙන අපේ හිතේ. අපේ හිතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා උත්තරීතර ක්‍රමයක් පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වතුනි පුරුදු කරගන්න පුළුවන් වුණොත් අපිට තරහ යනකොට මෛත්‍රිය වැඩුවොත් ඒ මෛත්‍රියෙන්ම තරහ ප්‍රහාණය වෙනවා. ඕක ඔබ අහලා තියෙන දෙයක්. නමුත් ඔබගේ හිත මුරණ්ඩුයි. ඔබගේ හිත මුරණ්ඩු නිසා ඔබගේ හිත කියනවා ඔව් ඉතින් මෛත්‍රිය වඩා ගන්න නැත්නම් හොඳයි. නමුත් ඉතින් මෛත්‍රිය වඩා ගන්න බැරි එකනේ පුරස්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් තරහ දුරු කරන්න කරුණාව වඩන්න කියලා. පවුමියා කියලා. බලන්නකො තරහ ගිය අය හැසිරෙන විදිය පොඩි ළමයි වගේ. පිස්සු වගේ. තරහ ගිය කෙනාට තියෙන උපමාවත් කුලප්පු වෙච්ච අස්වෙක් පිට නැගපු පිස්සා වගේ කියලානේ කියන්නේ තරහ ගිය කෙනාට. කියන්නේ කරන්නේ මොකද්ද කියලා පේන්නේ මූණ වෙවුලනවා ඊළඟට මස් වෙවුලනවා ඇස් රතු වෙනවා බයිනවා ගහනවා බඩු පොලේ ගහනවා. ඉතින් දුරේ ඉඳලා එයා දිහා බලා හිටියොත් පව් මේ මිනිස්සයා පිස්සෙක් වගේනේ. පව් කියලා හිතෙනවා. කරුණාව දක්වන්න කියනවා. අනේ පව් මේ මිනිස්සයා දැන් අසරණ වෙලා.
ඊළඟට කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා තරහ දුරු කරගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි උපේක්ෂාව වඩන එක. ඒ කියන්නේ ඕන දෙයක්. ගහනවා නම් ගහපුවාවේ, බයිනවා නම් බැනපුවාවේ, බඩු පොලේ ගහනවා නම් පොලේ ගහපුවාවේ ඕන දෙයක්. එයා hina වුණොත් hina වුණාවේ, නැති වුණොත් නැති වුණාවේ මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන ඉන්නවා. බිරිඳක් නම් උයනවා, පිහනවා, රෙදි ටික හොදනවා, ගේ දොර වැඩ කටයුතු කරනවා, ගෘහණියක් විදියට කරන්න ඕන වැඩ ටික ඔක්කොම කරනවා, ළමාගේ කටයුතු කරනවා. මිනිසයා පෝරිසාදෙක් වුණත් කමන්නේ. මිනිසයා බෝධිසත්වෙක් වුණත් කමන්නේ. බිරිඳ පෝරිසාදෙක් වුණත් කමන්නේ, බෝධිසත්වෙක් වුණත් කමන්නේ. මිනිසයා පාඩුවේ ඉනවා හිත හදාගෙන. උපේක්ෂාව ඕන එකක් කියලා. ඕන එකක් ඕ අදීයව නෙවෙයිනි කියලා. උපේක්ෂාව. ඕ අදීයනේ දෙමව්පියන්ටත් හදාගන්න බැරි වෙච්ච එක. මාත් මෙච්චර අවුරුදු ගණන් මටත් හදාගන්න බැරි වෙච්ච එක. දරුමල්ලු ලැබිලත් හදාගන්න බැරි වෙච්ච එක. තව කී දුහක්ද මං ඉවසලා ඉන්නවා. කියලා උපේක්ෂාවටපත් වෙනවා. හොඳ නරක දෙක ඉදිරියේම පාඩුවේ ඉන්නවා. හැටි කියලා. මගේ කර්මත් ඉතින් විපාක දෙනවනේ. මට සුදුසු මිනිස්යන ලැබුණේ. මට සුදුසු කර්මානුරූප මට සුදුසු බිරිඳනි ලැබුණේ. මට සුදුසු දරුවෝනි ලැබුණේ. මට සුදුසු දෙමව්පියෝනි ලැබුණේ. මට මගේ කර්මානුරූප මට සුදුසු රස්සාවනේ හම්බුනේ. කර්මානුරූපව මට සුදුසු මේ ඇසුරු කරන අයනේ හම්බුනේ. මම මොන දෙනවා මේකට. මොනව කරන්නද? උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාව හරිය හොඳයි කියනවා භාග්‍යවතුන් වහන්සේ. තරහ දුරු කරගන්න. ඉවසලා ඉන්නවා. ඊට පස්සේ උපේක්ෂාවෙන් ගොඩාක් ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉවසලා ඉන්න එක. කරුණාවෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් අපිට ගොඩාක් අය ස්වාමියා මත්පැන් මත්ද්‍රව්‍ය වලට අයබැහි වුණාට පස්සේ වැළපී කතා කරන බිරින්දෑවරු අපිට මොන ගහිලා තියෙනවා ප්‍රශ්න යොමු කරලා තියෙනවා. එතකොට ඒ වාගේ තැන්වලදී හොඳටම තේරෙන දෙයක් තමයි ඒ ගෙදර ප්‍රශ්නේ විසඳන්න අමාරු බිරිඳට තරහ යන නිසා. ගොඩාක් ප්‍රශ්න දිහා බලනකොට පිරිමි කෙනෙක් দমনය කරන්න පුළුවන් හොඳම ක්‍රමයේ විදිහට 100%ක් කතාව නෙවෙයි මම කියන්නේ පිරිමි අය দমনය කරන්න පුළුවන් ගොඩාක් හොඳම ක්‍රමය තමයි ආදරය. ගොඩාක් ආදරේ වැඩි කරන්න ඕන. ආදරෙන්ම කියන්න ඕන. ඊට පස්සේ අනේ මට තියෙන එකම ප්‍රශ්නේ ඔයා හරි හොඳයි ඔයා මේ බොන එක තමයි. ඒක සී කල්පනාව තියෙන වෙලාවෙ කියන්න ඕන. බොන වෙලාවෙ නෙවෙයි. ඊළඟට සී කල්පනාව තියෙන වෙලාවෙ කියන්න ඕන අනේ ඔයා බීලාවට පස්සේ හරි ගන්ධසාරයි. මට නම් හරි අප්පිරියයි නමුත් ඉතින් මම ඔයාට ආදරේ නිසා මම ඔයාට කිසිම වෙනසක් දක්වන්නේ නැහැ. නමුත් මට අප්පිරියයි. මේ බොන ගඳ එනකොට මට හරි අප්පිරියයි. ඉතින් හරි ලැජ්ජයි නමුත් ඉතින් හිත හදාගෙන ඉන්නවා. ඉතින් මම ඔයාට ආදරෙන්නේ කියලා අර ආදරේ වැඩිපුර පෙන්වන්න ඕන සිහි කල්පනාව තියෙන වෙලාව. බොන මිනිසෙක් නම් බැනලා හදන්නම බෑ. බැනලා හදන බොන මිනිස්සු ඒ හැටි කාලයක් පවතින්නෙත් නැහැ. හැබැයි කාන්තාවෝ ආදරෙන් দমনය කරන්න අමාරුයි. කාන්තාව බොහෝ දුරට দমনය වෙන්නේ ඒ කාන්තා ජීවිතේම ඒ කාන්තාව දඬුවමට බයට සැරට තමයි দমনය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගෙවල් වල රණ්ඩු ඇති කරගන්නේ රණ්ඩු නැති වෙන්නයි මේ කියන්නේ. පිරිමි අයගේ ප්‍රශ්න ඉදිරියේ ආදරේම දක්වන්න ඕන. තරහ ඇරන්නම් ප්‍රශ්න විසඳන්න බෑ. තරහ කියන්නේ ප්‍රශ්න ඇවිල්ලා එන මුල් තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මෛත්‍රියෙන් দমনය කරන්න, කරුණාවෙන් দমনය කරන්න, උපේක්ෂා කියන්නේ ඕනම දෙයකට මෝන දීලා ඉන්නවා. ඊළඟට හිතන්න කියනවා තරහ එනකොට කර්මයේ අදිෂ්ඨාන කරන්න කියනවා. කර්මයේ මනසිකාර කරන්න. ඒ කියන්නේ ඔයා කරන දේ ඔයාට. මං වාගේ අහිංසක කෙනෙකුට ඔයා වද දෙනවා නම් ඒක ඔයා අරගෙන යයි. අපි වාගේ අහිංසක අයට කෙනිහිලිකම් කරනවා නම් ඒක ඔයාලා අරගෙන යයි. එදා ජීවිතේ එදා වේල කාලා
දරුවන්ට යහපත ඉෂ්ට කරගෙන අහිංසකව පාඩුවේ ජීවත් වෙන්න මම රස්සාවක් කරන්නේ. ඒ රස්සාව කරන තැනත් උඹලා අපිට වද දෙනවා නම් ඒක උඹලාම අරගෙන යයි. ඒ නිසා හොඳක් කළොත් හොඳ, නරකක් කළොත් නරක, ඒක නුඹලාම දායාද කරගෙන යයි. අපි කියමු කෙනෙකුට තරහට අපි තවත් කෙනෙක් හදුහුනියම් කරනවා කියලා. මනුස්ස වර්ගයාට හදුහුනියමක් කළොත් එහෙම ඒ කරන කෙනාට ආත්ම භාව 100,000 ගණනක් හදුහුනියම් වදිනවා. විෂ වදිනවා. ඇත්තම කතාව ගත්තොත් පින්වත්නි, අපිට උනත් හදුහුනියම් වදින්නේ අපි සංසාරේ හදුහුනියම් කරලා තිබුණොත්. කාටවත් හදුහුනියම් අපි කරලා නැත්නම් අපිට වදින්නේ නැහැ. වදින්නේම සංසාරේ අපි කරපු දෙයක්වත් ඉස්මතු වෙලාම තමයි අර එන හදිවුනියම වදින්නේ. ඒකට අපිට වදිනවා කරන කෙනාට සකස් වෙනවා. දැන් කොරෝනා වලින් මිනිස්සු මැරෙනවානේ අඩු වයසින්. එතකොට කොරෝනා වසංගතයෙන් මිනිස්සු මැරෙනවා. අනිවාර්යයෙන්ම ඒ වසංගතේ වැළඳුනාට පස්සේ අඩු වයසෙන් මැරෙන කර්මයක් අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕන. කවදා හරි සංසාරේ අපි ප්‍රාණඝාතයක් කරපු කර්මයනේ අඩු වයසින් මැරෙන්න හේතු වෙන්නේ. ඒ අඩු වයසින් මැරෙන කර්මයක් අනිවාර්යෙන් හේතු වෙලා තමයි කොරෝනා වසංගතය මුල් කරගෙන නියුමෝනියාව මැරිලා යන්නේ. කර්මෙමුත් එන්න ඕන. රෝගේ කොච්චර වැළඳුණත් අඩු වයසින් මැරෙන කර්මයක් ඔහු කරලා නැත්නම් ඒ වගේම මාරක දුර වෙන කුසල් කරලා තියෙනවනම් ඒ අවස්ථාව මගහැරෙනවා. අඩු වයසෙන් මැරෙන කර්ම, ඒ කියන්නේ මාරක දුරු කරන පුණ්‍ය සංස්කාරත් අඩු වයසෙන් මැරෙන පාප කර්මත් දෙක සටන් කරනවා අපේ ඇඟට රෝගයක් වැළඳිච්ච ගමන්. ඒ කර්ම දෙකේ සටනින් තමයි තීරණය කරන්නේ උඹ අඩු වයසෙන් මරනවද නැද්ද කියලා. ඒ නිසා කර්මය කියන එක එච්චර බලපැවැත්මක් අපේ ජීවිතේ ඇති කරනවා. ඉතින් ඒ නිසා අපි ඊළඟට තමයි සමහර ගෙවල් වල රණ්ඩු සරුවල් කුණුහරුප විමානේ, නරක වචන විමානේ බුද්ධ දේශනාවෙම තියෙනවා. අපි සංසාරයේ අනිත් අයට කටෝර විදිහට, නරක විදිහට, පරුස විදිහට බැනලා තියෙනවා නම් ඒකේ විපාකයක් විදිහට Tamanටත් ඒවා අහන්න ලැබෙනවා කියලා. එහෙනම් ගෙවල් වල මේ නරක වචන විමානයක් වැපිරෙන්නේ තමනුත් සංසාරේව කියලා තියෙන නිසා. Taman ඒ කර්මෙ විඳවද්දී කියන කෙනා සංසාරයට රැස් කරනවා. ඒක තමයි මේ සංසාරේ ගමන් කරනවා කියලා කියන්නේ. සංසාරේ ගමන් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ක්‍රම පහ වදාලා. ඒ තමයි මෛත්‍රිය පුරුදු කරන්න, තරහ ප්‍රහාණය වෙනවා. කරුණාව පුරුදු කරන්න, තරහ ප්‍රහාණය වෙනවා. උපේක්ෂාව පුරුදු කරන්න, තරහ ප්‍රහාණය වෙනවා. ඊළඟට කර්මයේ දායාද කරගෙන ඉන්නවා කියලා සිහි කරන්න කියලා කිව්වා. එතකොට එයා කරන දේ එයා කරගහගෙන යයි. එයා කියන වචනේ එයා කරගහගෙන යයි. ඊළඟට එයා අපිට කරන කෙනෙහිරිකම් එයා කරගහගෙන යයි. එයා අපිට කරන සතුරුකම් එයා කරගහගෙන යයි. එහෙම හිතනකොට ඉතින් තරහ නැති වෙනවා කියනවා. දැන් මෙතන වටිනාම දේ අපේ හිතේ තරහ අපි නැති කරගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ හිත උපේක්ෂාවටපත් වෙන්න වදාලා මේ මිනිසුන්ගෙන් නරක වචන, කෙනිහිරිකම්, ඊළඟට පලි ගැනීම, ක්‍රෝධ කිරීම, එකට එක කිරීම එද්දි දැන් අපිට තරහ යනවනේ. ඒ වාගේ වෙලාවට හිත උපේක්ෂාවටපත් කරන්න කිව්වා. මේ මිනිස්සු මට මෙහෙම බනින්න එපා කියලා මං කෙසේනම් ලබන්නද කියලා කල්පනා කරන්න කිව්වා. ඒ කියන්නේ එහෙම කරන්න එපා කියලා අපි කොහොමද ලබන්නේ? මිනිස්සු අපිට හදිහෝනියම් කරනවා. එහෙම කරන්න එපා කියලා කොහොමද ලබන්නේ අපි? බැඳපු මිනිස්සු ඇවිල්ලා බීලා ඇවිල්ලා බයිනවා. කොහොමද එහෙම වෙන්න එපා කියලා ලබන්නේ? බිරිඳ සැරයි නපුරුයි. එහෙම වෙන්න එපා කියලා කොහොමද ලබන්නේ? දරුවෝ හිතුවක්කාර වෙනවා. හිතුවක්කාර වෙන්න එපා කියලා කොහොමද ලබන්නේ? මිනිස්සුන්ගේ නිନ୍ଦා අපහාස අපිට එනවා. මිනිස්සු අපිට නිନ୍ଦා අපහාස කරන්න එපා කියලා කොහොමද ලබන්නේ? ඊළඟට මෙහෙම යන විදිහට අනාගතයේ මුන් ලොකු විනාශයක් අපිට කරයි. එහෙම එපා කියලා කොහොමද ලබන්නේ? ඉතින් ඒ නිසා මේ සමාජයෙන් එන අඩන් තේට්ටන්, නරක වචන, පරුස වචන, කටෝර වචන, නිନ୍ଦා, අපහාස, අභූත චෝදනා
මෙසේ වෙන්න එපා කියලා කෙසේනම් ලබන්නද කියලා කල්පනා කරන්න කිව්වා. එහෙම කල්පනා කරනකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. Facebook වලින් ගහනවා, ඉන්ටර්නෙට් එකකින් ගහනවා, කැලෑ පත්තර වලින් ගහනවා, පත්තර වලින් ගහනවා, මාධ්‍යයෙන් ගහනවා, මඩ ප්‍රහාර, අභූත චෝදනා මේ සමාජයේ තියෙන්නේ. ඒවා එසේ වෙන්න එපා කියලා කොහොමද ලබන්නේ? තුන් ලෝකයට පහළ වුණ අසහාය ඥානයකින් හෙබි දෙවියන් බමුන් පවා වන්දනමාන කරන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් නිඳා කළානේ මිනිස්සු. අපහාස කළානේ මිනිස්සු. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් කඩු කිනිසෙස වුණානේ. දුනුවායෝ එස වුණානේ. නාලාගිරි හස්තිය අයහුවනේ. දරමිටිය බැඳගෙන සභාවට ආවනේ. ඊළඟට ගෑනු මරලා මල් ගොඩේ හංගලා නිඳා කළානේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ දේවල් කළා නම් අඹ ගහකට ප්‍රාතිහාර්ය පානවා කියු වචනේට මුළු සැවැත් නුවරම අඹ ගසුත් විනාශ කළා දැම්මනම් බුදුරජාණන් වහන්සේ වරිණ මාවතේ ලින් ටික වහලා දැම්මනම් පෙන් වළඳාවි කියලා එච්චර තරහක් තිබ්බනම් ඉස්සර සමහර මිනිස්සු බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයාට අර ගරහදින්න ඒ කතාවේ බලන්න මේ අසූචි පුරවලා භාජනවල අසූචි පුරවලා එහෙම නැත්නම් භාජනවල හිස් භාජන කෑම නැතුව නිකම් භාජන පියන් වලින් වහලා බුදුරජාන් වහන්සේට දානෙට ආරාධනා කළා තියෙනවා දානේ වළඳන්න එන්න කියලා. දානේ බෙදන්න භාජන තියෙනවා භාජන ඇතුලේ මොකුත් නැහැ. අපහාස කරන්න කළේ බුදුරජාණන් වහන්සේ ධනට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ පිනිස දෙවියන් අර භාජනවල දානේ පුරවලා තිබ්බා. ගිනි අඟුරු වලවල් උඩ බොරු ලෑලි දාලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ආසන පනවලා තිබ්බා ඉඳගත්ත ගමන් ගිනි අඟුරු වලට වැටෙන්න. බුදුරජාණන් වහන්සේ ගිනි අඟුරු වලේ සිරිපා තබනකොට නෙළුම් මල් පහළ වුණා. නෙළුම් මල් මත දන් වළඳුවා. ලෞතර බුදු කෙනෙකුටත් ওই වගේ කෙනෙහිරිකම් අපහාස කළා නම් හිතා ගන්න බැරි අපහාස හිස මුදුනට ගල් පෙරළුවා නම් මේ අපි කවුද? අපි කවුද? ඒ නිසා මේ ලෝකෙන් ඒ වගේ දේවල් අපිට එන්න එපා කියලා කෙසේනම් ලබන්නද කියලා හිත උපේක්ෂාවට ගන්න ඕන. අනිතක මේ උපන් සත්වය කොමට ලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ අෂ්ටලෝක ධර්මයට මෝන දෙන්න සිද්ධ වෙනවා. අෂ්ටලෝක ධර්මයේ අපිව ග්‍රහණය කරගන්නවා. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා. අපි හිතේ බොරුවට අකමැති වෙලා ඉන්නවා. අපිට අලාභයෙන් දෙපා. ලාභේ පවතිවා. අපිට නිന്ദායෙන් දෙපා. ප්‍රශංසා පවතිවා. අපිට දුකෙන් දෙපා. සැප පවතිවා. ඊළඟට අපි වටා කට්ටිය පිරිවරා ගනිත්වා. යසස පැමිණේවා. ආයස නොපැමිණේවා කියලා අපි අෂ්ටලෝක ධර්මයේ කැරකී යන අෂ්ටලෝක ධර්මයට විරුද්ධව හිතනවා. ඒක අපේ හිතේ මුලාවක් මිසක් සත්‍ය නෙවෙයි. සත්‍ය නෙවෙයි. ඒ නිසා අපිට මෙහෙම දුක්ඛන්දරා එන්න එපා කියලා අපි කෙසේනම් ලබන්නද? ඒ නිසා ඔබට මේ සංසාරේ යනකොට මොහොන දෙන්න සිද්ධ වෙන සැබෑ ස්වභාවයට ඔබ මොහොන දුන්නා කියලා හිත හදා ගන්න. මොකද කරන්නේ? වෙන මොකද පින්වත්නි කරන්නේ? අවියායුධ අමෝරාගෙන එකිනෙකා මරාගෙන යන්නද? එයින් සැනසෙල්ලක් ලැබුවෝ සිටිද්ද? අවිගත්තු අවියෙන්ම නැසුණා. අන් අය නසන අය නැසීමෙන්ම නැසුණා. හන්තා ලබති හන්තාරං අන් අය නසන අය තමාව නසන අය කර්මානුරූපව බිහි කරගන්නවා. අපි කෙනෙක් නැසුවොත් අපිව නසන අය සංසාරේ බිහි වෙනවා 10000 ගානකින්. අක්කෝසංච අක්කෝසං. අපි ලෝකෙට දෝෂාරෝපණය කළොත් අපිට දෝෂාරෝපණය කරන අය කර්මානුරූපව සමාජයෙන් බිහි වෙනවා. ඒ නිසා අපි ලෝකෙට ඇඟිල්ල දික් කරනකොට අපිට ඇඟිල්ල දික් කරගන්න දහසක් දෙනා බිහි වෙනවා. ඒ නිසා නිහඬව හිත හදාගෙන වාසය කරන එක තරම් සැපක් තවත් තියෙද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ විදිහට අපිට තරහ දුරු කරගන්න අවවාද කරන්නේ සංසාරේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයන් පුරලා තියෙනවා තරහ ඇති වෙන්න එපා මාගේ සිත තුල කියලා.
ওই චුල්ල බෝධි මට මතක හැටියට චුල්ල බෝධි ජාතකේ වෙන්න ඕන. ඒ ජාතක කතාවේ තියෙනවා ජාතක කතා මහා ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපු 44 පොත කියවන්න ලැබුණොත් පුළුවන් මේ පින්වතුන්ට කියවන්න. වෙනම තපස් රැකලා තියෙනවා තරහ ගන්නෑ කියලා. ඒ කියන්නේ ඒ ඍෂිවරයාගේ ඒ තාපසයාගේ තපස තමයි මම තරහ ගන්නෑ කියලා. තරහ ගන්න නැතුව ඉන්නවා. ඒතර මුළු ජීවිත කාලෙම ඊට පස්සේ රජුරෝ මේක බලන්ඩ මේ තාපසයාගේ කලින් බිරිඳ තාපසියා ඒ තාපසයා ඉදිරියේම ඇදගෙන යනවා. ඇදගෙන යද්දි තරහ ගන්නෑ. එකපාරක් ඉසෝස් වල බල්ලා බිම් බලා ගන්න. තපස් රැකීම. ඉතින් ඒ නිසා මේ විදිහට සංසාරේ මට නම් තරහ එපා කියලා තපස් රැකලා තිනවා මහ බෝධිසත්වයෝ. තමන්ගේ අතපය කපද්දී තරහ ගන්න නැතුව ඉවසලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාලා බුදුරජාණන් වහන්සේට පරම පවිත්‍රව පුදනවා නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට දිවි පුදා වාසය කරනවා නම් බුදු කෙනෙක්ගේ අනුශාසනාව කරනවා නම් සතුරෝ විසින් කියතකින් කපද්දින්වත් ඇඟ තරහ ගන්න නම් එපා කියලා. කියතකින් කපද්දිනුත් තරහ ගන්න එපා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේට. ඇත්තටම පුදනවා නම් අනුශාසනාව සිහි කරනවා නම් එහෙනම් තරහ ගන්න නැතුව ඉන්නවා කියන එක උතුම්ම බුද්ධ පූජාවක්. ව්‍යංජන 32 පූජාවට වඩා මහා රාජ භෝජන පූජාවකට වඩා තරහ ගන්න නැතුව ඉන්න එක උතුම් ලෝතුරා බුද්ධ පූජාවක්.